ඔයාලා මොකක් කියලාද හිතන්නේ? මේ ලොකු ගිෆ්ට් එක මොකද්ද? බර්ත්ඩේ එක දවසේ උදේම නොහිතපු විදිහ අවුලක් වුණා ළමයි. මම ඔයාලට පෙන්නන්නම් මෙතන ලස්සන කොහොමද කියලා. ගිහිල්ලත් මම වොයිස් එකේ ඒ ටිකම දැම්මේ මේ දේ ගැන කතා කරන්නම ඕන නිසා. හෙලෝ ළමයි, වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද vlog එක පටන් ගන්නේ අපේ අම්මා හරිම ආදරෙන් හදන රසම රස කිරිබත් කෑල්ලකුත් කාලා. ඔන්න ඉතින් අද ඔක්තෝබර් 16 මගේ බර්ත්ඩේ එක දවස ගෙවුන විදිහ අපි අද වීඩියෝ එකෙන් බලමු. මම පෝස්ට් එකකුත් දැම්මා මගේ බර්ත්ඩේ එක ගෙස් කරන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක් ඔක්තෝබර් 16 කියලා දාලා තිබුණා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් ඔන්න උදෙන්ම කිරිබත් ටිකක් කාලා මම මේ පන්සල් ගෙනියන දේවල් ටික තමයි ලෑස්ති කරගන්නේ. උදෙන්ම පන්සලට ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන අපි ඊළඟට බලමු තව කොහෙද යන්නේ කියලා. ඉතින් මේ සේරටම කලින් මේ වීඩියෝ එක බලන ඔයත් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එකත් click කරලා අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම channel එකේ වීඩියෝ share කරලා comment කරලා අපිව subscribe කරලා අපිට ලොකු support එකක් දෙන හැමෝවම වෙනදා වගේම මම අදත් මතක් කරනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරෙයි. එහෙනම් ළමයි අපි යමු වීඩියෝ එකේ ඉස්සරහට. වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එක ගොඩක් ලස්සන එකක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම වීඩියෝ එකේ අවසානයේට ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. පන්සල් ගෙනියන දේවල් ටික ලෑස්ති කරගත්තා. එහෙනම් ළමයි අපි ඉක්මනටම යමු ඒ ටික කරගෙන එන්න. අද vlog එක කරන්න ගත්තට ටිකක් කලබලයි වගේ. වැඩ ටිකක් අවුල් වෙලා වගේ දැනෙනවා. මොකද වැස්සත් එක්ක ඊයේත් වැඩ ටිකක් කරගන්න හිටියට ඒ හැම දෙයක්ම කරගන්න බැරි වුණා. අද කොහොම හරි vlog එක කරන්න ගත්තා. අපි බලමු. මම හිතනවා මේක ලස්සන vlog එකක් වෙයි කියලා. අද දවසේම මම යන්නේ කොහෙද? එතකොට අද දවසේ වෙන්නේ මොනවද? මේ හැමදේම අපි මේ vlog එකකින් බලමු. උදෙන්ම තෑගි ටිකකුත් හම් වෙලා තියෙනවා. ඒ ටික අපි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා බලමු vlog එකෙන්. ඉතින් ඔන්න ආයෙත් ඔයාලට මතක් කරනවා විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එක subscribe කරන්න. දැන් මම මේ වීඩියෝ එක කරද්දී අද ඔක්තෝබර් 16 දැන් නම් සබ්ලා අපේ 1000 පිරෙන්න ළඟයි. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී සමහර විට 1000 පිරලා තියෙයි. ඉතින් ආයෙත් මම මතක් කරනවා අපේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔය තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එකත් click කරලා අපේ විනෝස් ක්‍රියේෂන්ස් YouTube channel එක subscribe කරගෙනම යන්න. ඉස්සරහට තව ලස්සන vlogs ගොඩක් තියෙනවා. unboxing වීඩියෝ එකක් තියෙනවා. තව ලස්සන page එකක් කරන ළමයෙක්ගෙන් මට ලැබුණු ලස්සන items ටිකක් තියෙනවා. ඒ unboxing වීඩියෝ එකත් මට ගේන්න තියෙනවා. තව අපේ page එකේ තිබ්බ game එකේ winner-ගේ වීඩියෝ එකත් තාම ගේන්න බැරි වුණා. කටින පින්කමේ තව videos දෙකක් තියෙනවා. ඉතින් මේ සේරම අරන් එන්න ඕනේ. ඔයාලට ඉක්මනින් මේ වීඩියෝ ටික අරන් එන්නම්. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් අපේ වීඩියෝ එක පහලින් දාගෙන යන්න. එහෙනම් අපි ඉක්මනින්ම යමු. පන්සල් ගිහිල්ලා එතන වැඩ ටික ඉවර කරගෙන අපි ඊළඟ කොටස බලමු. එහෙනම් ළමයි මතක ඇතුව විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. හෙලෝ ළමයි ඔන්න එහෙනම් ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් සුදු එකක් නම් නෙමෙයි මම ඇන්දේ පන්සල් යන්න. මොකද පන්සලට ගිහිල්ලා තව වැඩ වගේකට අපිට යන්න තියෙනවා. ඒක මම වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට. ඒක නිසා මම මේක ඇඳගත්තා.
කිව්වට මෙන්න මේ gift එක අපි දැන් බලලා ඉමු. මොකක්ද මේ gift එක? ඔයාලා මොකක් කියලාද හිතන්නේ? මේ ලොකු gift එක මොකක්ද? මේක මට ලැබුණ gift එකක් නන් නෙමෙයි. අද Venus Creations අපේ store එකෙන් මේක යන birthday gift එකක්. මේකත් අද අපි ඇවිල්ලා පැක් කරන්නේ. රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්. ඉතින් මේකත් එක්ක තව චොක්ලට්ස් ටිකකුත් අද අපිට යවන්න තියෙනවා ළමයි. අපි ඒකත් පැක් කරමු ඇවිල්ලා ඉක්මනටම. වෙලාව හොඳටම පරක්කු වෙලා ළමයි. ඒක නිසා මම ඉක්මනින්ම ගෙදරින් ආවා. උදේ ඉඳන් පොඩ්ඩක් කලබලෙන්නේ වැඩසේරම කරගත්තේ. ඔන්න ඒක නිසා බර්ත්ඩේ එක දවසේ උදේම නොහිතපු විදිහ අවුලක් වුණා ළමයි. මම කලබලෙන් ඇවිල්ලා තියෙන්නේ මගේ පර්ස් එක ගෙදර දාලා. බස් එකට දෙන්නවත් බෑග් එකේ සල්ලි තිබ්බේ නැති නිසා මං ආයෙ බහැලා ගෙදර යන්න හදද්දී මෙන්න මේ අංකල් මගෙන් ඇහුවා "ඒ පුතේ හැරිලා යන්නේ" කියලා. පර්ස් එක අමතක වුණා කිව්වම එයා මට කියපු ආදරණීය වචන ටික මම ඒ විදිහටම ඔයාලට කියන්නම්. එයා කිව්වේ "හරි පුතේ දැන් ආව ගමන හොමම යන්න සල්ලි ඕනේ නැහැ" කිව්වා. මට හරිම සතුටු හිතුණත් මම ආයෙ බස් එකෙන් බහැලා එන්න හැදුවා. මොකද මගේ අතේ ආයෙ එන්නත් සල්ලි නැහැනේ ළමයි. මම ගොඩක් කලබල වෙලා ඒ වෙලාවේ හිටියෙත් සමහර විට ඒක එයාලට දැනෙන්නේ නැති. එන්නත් සල්ලි මගේ අතට දීලා එයා කිව්වේ "ආයෙ යන්න ඕනේ නැහැ හැරිලා දැන් ඔහොමම ආව ගමන යන්න" කියලා. මට කඳුළුත් ආවා. ඇත්තටම ගොඩක් සතුටුයි. මේක මගේ උපන්දිනේ දවසේ මට ලැබුණු හරි ආදරණීය මතකයක්. පර්ස් එක අමතක වෙලා අඩුපාඩුවක් වුණා තමයි. හැබැයි ගොඩාක් ආදරණීය මිනිස්සෙක් මට ඒ දවසේ මුණ ගැහුණා. මම ඒ ගැන මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි අපි මිනිස්සුන්ට කරන උදව් අපි නොහිතන මොහොතවල් වල අපිට ලැබෙනවා. මම කියන්නේ අපි උදව් කරන්න ඕනේ මිනිස්සුන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. හැබැයි අපි කරන බොහෝ දේවල් අපිට ආයෙත් ප්‍රතිඵල විදිහට හරි ලස්සනට ලැබෙනවා ළමයි. මම විශ්වාස කරනවා මේ උනෙත් ඒ වගේ දෙයක් කියලා. මේ දේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ නිසාම තමයි වීඩියෝ එකකුත් දාගත්තේ. මම මිනිස්සුන්ව ගොඩාක් අඩුවෙන් ආශ්‍රය කරන කෙනෙක්. මිනිස්සුන්ගෙන් ජීවිතේ ලැබිලා තියෙන අත්දැකීම් එක්ක මිනිස්සු ආසියට අපිව ආශ්‍රය කරන ගොඩාක් අත්දැකීම් මම විඳලා තියෙනවා. ඒක නිසාම මම මිනිස්සුන්ව හරිම අඩුවෙන් දැන් ආශ්‍රය කරන්නේ. ඉතින් මේ වගේ ආදරණීය මිනිස්සුන්ට මම හරිම ආදරෙයි. ඔන්න ළමයි පන්සලට ගිහිල්ලත් මම වොයිස් එකේ ඒ ටිකම දැම්මේ මේ දේ ගැන කතා කරන්නම ඕන නිසා. දැන් මම තවත් තැනකට යනවා. මේ වෙච්ච අකරතැබ්බිය ගැනත් මම කල්පනා කර කර යන ගමන් ළමයි. මම එතන ඉඳන් පික්මී එකක් දාගෙන ආවා. මල්ලිට පර්ස් එක ගේන්න කියලා කෝල් එකක් දුන්නා. මම දැන් යන්නේ තවත් තැනකට, තවත් පන්සලකට ළමයි. ඉතින් මට මේ තැන් දෙකටම යන්න ඕන නිසා තමයි ඉක්මනින්ම උදේ කලබලෙන් ආවේ. මට එතන ගිය තැන පන්සලේ එතන ෂොප් එකෙන් ඒ අක්කා මම ගත්ත මල් වලට අමතරව එයාත් තව මල් ටිකක් දුන්නා පූජා කරන්න කියලා. ඉතින් ඒ ටිකත් අරගෙන මම ගත්ත මල් ටිකෙනුත් මෙතන ඉන්න අයටත් මම බෙදලා දුන්නා පූජා කරන්න කියලා. පර්ස් එකත් මම මගින් අරගෙන තමයි ආවේ. ඔන්න ඒ ප්‍රශ්නෙත් හරි ළමයි. ඒකත් විසඳගත්තා. මේ තියෙන්නේ මම හරීම ආසාවෙන් එන තැනක්. ඉතින් බර්ත්ඩේ එක දවසෙත් උදෙන්ම ආවේ මම මෙතනට. ඊළඟට මොන තැනට යන්නෙත් මෙතනට ඇවිල්ලා මෙතන වැඩ ටික කරගෙන තමයි. මේක මම ගොඩාක් ආසාවෙන් යන තැනක්. හරි ළමයි එහෙනම් මෙතන ඉතුරු වැඩ ටිකත් කරගෙන අපි ඊළඟට යන්නේ කොහෙටද කියලා බලමු. මම මෙතනට ආවට පස්සේ ඔන්න තීරණය කරා ඊළඟට යන්නේ කොහෙටද කියලා. මම උදේ ඔයාලට කිව්වනේ එහෙම මෙතන වැඩ ටික මුලින් කරගෙන තමයි ඊළඟට කොහෙද යන්නේ කියලා හිතන්නේ කියලා. එහෙනම් අපි එතනටත් ඊළඟට යමු. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ගොඩක් ඉස්සරහටත් බලන්න කැමති නම් Venus Creations අපේ YouTube channel එක subscribe කරලම එකතු වෙන්න.
හරි ළමයි පන්සලේ වැඩ ටික නම් සේරම කරලා ඉවරයි. මලු අතු ගාලා මල් පහන් ටිකත් පූජා කරලා ටිකක් වෙලා මෙතනට වෙලා හිටියා. මං ඔන්න ඔය පෙන්නපු යාළුවවත් මට හම්බුණා. හැමදාම පන්සල් යද්දි ඉතින් ඔය වගේ යාළුවෝ ගොඩක් මට හම්බ වෙනවා. හරි එහෙනම් අපි දැන් යමු ඊළඟ තැනට. දැන් නම් ටිකක් දවල් වෙලා ළමයි උදේත් මට ගෙදරින් එන්නත් පරක් වුණානේ. ඔන්න ඒක නිසා මම ඉක්මනින්ම පික්මී එකක් දාගෙන තමයි මෙතනට ආවේ. ඔන්න තියෙනවා අපි ඊළඟට යන තැන. පීට්සා හට් එකට එන්න ඕනි කියලා හිතුවා. උදේ වැඩ ටිකත් හොඳට කරගත්තා. අකට තැබ්බියකටත් මූණ දුන්නා. දැන් නම් හොඳට කාලා ඉන්න ඕනේ ළමයි. එහෙනම් ළමයි අපි පීට්සා එකක් එහෙම කාලා වීඩියෝ එකේ ඊළඟ කොටසට යමු. හවසටත් මම ඔයාලව ගොඩක් ලස්සන තැනකට එක්කගෙන යනවා ළමයි. මම එක්කන් යනවා කොට මාවත් එක්කන් ගියේ තාත්තලා. ඉතින් මම ඔයාලවත් එතනට එක්කගෙන යන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න. මතක ඇතුව ඔයාලගේ ලස්සන කමෙන්ට් එකකුත් වීඩියෝ එකේ පහලින් දාගෙන යන්න. ඒ වගේම විනෝස් ක්‍රියේෂන්ස් අපේ YouTube channel එකත් subscribe කරගෙනම යන්න. එහෙනම් ළමයි උදේ වරුවොන් ඔහොම තමයි ගත වුනේ. ඉතින් මේ රෝස මලත් ගෙදර ආව ගම මට මගේ යාළුවෙක්ගෙන් හම්බුණා. මගේ අසල්වාසී යාළුවා. ආදරේ එයාගේ බර්ත්ඩේ එක තියෙන හෙට, ඒ කියන්නේ ඔක්තෝබර් 17. ඉතින් එයාට මගේ බර්ත්ඩේ එක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔන්න ළමයි ඔයාලව එක්කගෙන එනවා කියපු අනිත් ලස්සන තැන තමයි මේ තියෙන්නේ. ඉතින් මමත් මෙතනට ආපු ෆස්ට් ටයිම් එක. මොකද වෙනදට රමාඩියා එකට ආවට මේ රමාඩියා ග්‍රෑන්ඩ් එක ඕපන් වුණේ ගිය මාසේ. ඉතින් මේක තමයි ෆස්ට් ටයිම් මම ආපු. මෙතන හරිම ලස්සනයි. මම මෙතනට එනකන් හිතන් ආවේ රමාඩියා එකට අපි යන්න ඕනි කියලා. ඉතින් මෙතනට ආවට පස්සේ තමයි දන්නේ තාත්තලා අලුත් හොටෙල් එක තමයි බුක් කරලා තියෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මෙතන ලස්සන කොහොමද කියලා. ඉතින් මේ බලන්න. හරිම ලස්සනයි. මට පුළුවන් විදිහට මම මෙතන වීඩියෝස් ටිකක් ගත්තා. ඇත්තටම ගොඩාක් ලස්සනයි. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. ගෙදරත් අම්මලා පුංචි කේක් එකක් කැපුවා. එතකොට මම උදේම පන්සල් ගියා. මම ආස තැන්වලට ගියා. ගොඩාක් හිත නිදහසේ අද දවස ලස්සනට ගත කරා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බලන්න ඇති කියලා. ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් පහලින් අනිවාර්යෙන්ම දාගෙන යන්න. තව වීඩියෝස් ගොඩක් තියෙනවා අරගෙන එන්න. ඉතින් ඒවත් ඉස්සරහට මම ඉක්මනින් අරගෙන එන්නම්. අන්බොක්සින් වීඩියෝ එකක් තියෙනවා. තවත් පේජ් එකක් කරන ලස්සන පේජ් එකක් කරන ළමයෙක්ගෙන් මට අයිටම්ස් ටිකක් ලැබුණා. මම ඒ ටික වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම කියන්න ඕනේ බර්ත්ඩේ එකට විශ් කරලා ගොඩක් අය මෙසේජස් දැම්මා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ළමයි අදට මේ vlog එක ඉවරයි. අපි තවත් ලස්සන අලුත් vlog එකකින් ඉක්මනින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.